ආයිබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්නේ මගේ බබා ලැබෙන්න හොස්පිටල් එකට ගියාම සිදුවුණු සිදුවීම් සහ රුමේනියාවේ හොස්පිටල් එකක විස්තර ගැන. ප්‍රෙග්නන්ට් වෙලා මාස 7ක් යනකම් මම වැඩට ගියා. 2023 ජනවාරි මාසේ මට පැපොල හැදුනා. ඇත්තට මේක ගොඩාක් අමාරු වුණා අපිට. මට කන්න බොන්න බෑ. ප්‍රෙග්නන්ට් මූල් කාලේ නිසා ටිකක් වැඩිපුර අමාරුකම් තිබුණා. කොහොම හරි බෙහෙත් ගත්තම මේක ගොඩක් ඉක්මනට අඩු වුණා. මෙහි බෙහෙත් වර්ග දෙක තුනක් මික්ස් කරලා දීරයක් වගේ හදලා දෙනවා ඒක ලපවල ගන්න. එතකොට ඉක්මනට ඒ ලප සනීප වුණා. මට ඒක හැදිලා තියෙන්නේ අපේ වැඩ කරපු තැනක කැෂියර් එකේ වැඩ කරපු කෙනෙක්ගෙන්. ඉතින් ඒකට මට සති දෙකක නිවාඩුවක් සහ හස්බන්ඩ්ට සතියක නිවාඩුවක් ලැබුණා. ඒ සති දෙක ඉඳලා ගියාට පස්සේ මට පැය 8කට shift එක වෙනස් කරලා තමයි වැඩ කරන්න දුන්නේ. ඊට කලින් මම පැය 15ක shift එකකට තමයි වැඩ කරේ. බබා ලැබෙනකම්ම හැම මාසෙකම ජිනකොලොජි ડોක්ටර් සහ ෆැමිලි ડોක්ටර් ළඟට ගියා. ජිනකොලොජි ડોක්ටර් ළඟට ගියාම හැම මාසෙම ස්කෑන් කරලා බබාගේ වර්ධනය බලලා අපිට ඒ ගැන විස්තර කරනවා. පස්සේ අපි අවශ්‍ය දේවල් ටික ටික ගත්තා. ඒ කියන්නේ බබාගේ කොට් එක ගත්තා. බේබි ස්ට්‍රෝලර් එක නම් අපිට බබා ලැබුණාට පස්සේ අපි වැඩ කරපු අය එකතු වෙලා තමයි අරන් දුන්නේ. කාර් සීට් එකේ ඉවර තිබුණ බුකරෙස්ට් වලින් අයියේ කෙනෙක් අපි තාමත් දන්නේ නැහැ එයා කවුද කියලා. රිචරාංගි අක්කගෙන් තමයි අපි ගැන විස්තර අහලා කුරියර් ගාස්තු පවා ගෙවලා ඒක අපිට එවල තිබුණේ. ඒ අයට ගොඩාක් ස්තුතියි. මම මේ කාර් සීට් එක තව කෙනෙක්ට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පරිස්සමට තියාගෙන සිබිවාවට අරන් යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. කොට් එක නම් අපි දුන්න මේ රටේ කෙනෙක්ට මොකෝ අපේ බබා මාස 6ක් වගේ තමයි කොට් එකේ නිදිය ගත්තේ. ඊට පස්සේ කතාව පැත්තට ආවොත් 2023 ජූනි 30 තමයි මට අමාරු වෙන්න පටන් ගත්තේ. හවස ඉඳන් ටික ටික අමාරු දැනෙන්න පටන් ගත්තා. හස්බන්ඩ් වැඩ ඉවරලා ගෙදර ආවේ රෑ 10ට විතර. එතකොට මට අමාරුකම් ටිකක් වැඩි වෙන්න ආරම්භ තිබුණා. ජූනි මාසේ ජිනකොලොජි ડોක්ටර් ළඟට ගිය වෙලාවේ එයා අපිට කිව්වා මට අමාරු වුණොත් ඒ අමාරු වෙන වෙලාවල් කොලයක ලියන්න කියලා. මම ඒ විදිහටම කරා. තව කිව්වා එහෙම අමාරු වෙලා හොස්පිටල් එනවනම් එද්දී ડોක්ටර්ට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දෙන්න කියලා. ජූනි 30 රෑ 11:00 විතර අපි 11:00 විතර අපි ගෙදරින් පිටත් වුණා මැනේජර්ගේ වාහනේ. යද්දී මැනේජර් තමයි ජිනකොලොජි ડોක්ටර් මෙසේජ් එකක් දැම්මේ. ඊට පස්සේ අපි හොස්පිටල් එකට ගියා. එතනදී ડોක්ටර්ස්ලා දෙන්නෙක් හිටියා. ඇතුළට යන්න දුන්නේ මට සහ මැනේජර්ට විතරයි. ඒ ඉඳපු එක ડોක්ටර් කෙනෙක් මාව චෙක් කරලා බලලා කිව්වා බබා හම්බෙන්න නෙවෙයි අමාරු වෙලා තියෙන්නේ කියලා. පස්සේ මැනේජර්ගෙන් ඇහුවා මාව ආයේ ගෙදර එක්ක යනවද තියලා යනවද කියලා. ඊට පස්සේ මැනේජර් කිව්වා ඇඩ්මිට් කරලා යනවා කියලා. පස්සේ මගේ TRC එක අරගෙන අවශ්‍ය දේවල් රෙජිස්ටර් කරලා මට කිව්වා ඇඳගෙන ආපු ඇඳුම් සේරම ගලවලා සැහැල්ලු ඇඳුමක් දාගන්න කියලා. මම මැනේජර්ගේ උදව්වෙන් ඇඳුම් සේරම ගලවලා සැහැල්ලු ගවුමක් ඇඳගත්තා. එතනින් පස්සේ මාව එක්ක ගියා රූම් එකකට. එතනදී ඉඳපු නර්ස් කෙනෙක් අමාරුකම් අඩු වෙන්න කියලා වැක්සින් එකක් දුන්න. මට ඒ වෙලාවේ කියපු නම නම් මතක නෑ. ඒක වැක්සින් කරලා මාව ආයේ රූම් එකකට අරන් ගියා. ඒකේ ඇඳන් 3ක් තිබුණා. ඇඳන් දෙකක ගෑනු අය දෙන්නෙක් හිටියා. එයා ලෙවල නිදියගෙන හිටියේ. පස්සේ මට යාව නර්ස් කෙනෙක්ව ප්‍රශ්නයක් නම් ඇඳ ළඟම තියෙන බටන් එක ප්‍රෙස් කරන්න. ඒ බටන් එක ප්‍රෙස් කළා. ඊට පස්සේ එතකොට එයා උදේ කොහොම හරි උදේ 4 විතර වෙනකන් මට නිින්ද ගියා.
අර වැක්සින් එකේ පවර් එකට ආයේ ටික ටික වේදනාව එන්න පටන් ගත්තා. අර යනවා දෙන්නම නිදි නිසා මම රූම් එකේ සද්ද නොකර හිමීට එහාට මෙහාට ඇවිදින්න පටන් ගත්තා. මොකද මම ගෙදර ඉන්නකොටත් හැමදාම උදේ හවස එළියේ ඇතුලේ හැම ඇවිද්දා. ඒ විදියට ඇවිද්දත් ටික ටික අමාරු වැඩි වෙන්න පටන් ගත්ත නිසා මම උදේ 5ට විතර අර බටන් එක ප්‍රෙස් කරා. එතකොට අර නර්ස් ආවා. මම කිව්වා මට ටිකක් අමාරුයි කියලා. එපාර එයා කිව්වා ටිකක් වෙලා ඉන්න. ආයෙ එයා ගිහින් ටික වෙලාවකින් එන්නම් කියලා. ආයේ ඒ නර්ස් ඇවිත් මාව එක්ක ගියා. අර මට වැක්සින් එක කරපු රූම් එකටම ડોක්ටර් එනකන් ඒකට වෙලා එන්න කිව්වා. මට ටිකක් වෙලා ඉන්නකොට ආයෙත් වාඩි වෙලා ඉන්න බැරි නිසා එතනදිත් මං අමාරුවෙන් හරි ඇවිද්දා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ඇවිත් මාව චෙක් කරලා කිව්වා මාව ඩෙලිවරි එකට අරන් යන්න ඕනේ කියලා. 7:00 විතර මාව වීල් චෙයාර් එකක විතර තියලා එනස් එක්ක ගියා. එතකොට නම් සාමාන්‍ය ටිකක් අමාරු වීගෙන තමයි තිබුණේ. මාව එක්ක ගිය රූම් එක මම මේ වීඩියෝ එකේ ෆොටෝ එකක් විදිහට දාලා තියෙනවා. මේ හොස්පිටල් මාරම ක්ලීන් මාරම විදිහට, ඒ කියන්නේ අපේ මම දැකලා තියෙන විදිහට අපේ රටේ ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි මේ සිබිවල හොස්පිටල් එක නම් තිබුණේ. එපාර මම මේ රූම් එකට වෙලත් කවුරුත් ඉඳියේ නැහැ. ඒ රූම් එකේ මම විතරයි හිටියේ. ඒක නිසා මම බුදු සරණයි කිය ඇවිත්තා. ඉතිපිසෝ ගාතාව කිය ඇවිත්තා. 8යි කාලට වගේ මට වෙලා නම් හරියටම මතක නැහැ. ලේඩි ડોක්ටර්ස්ලා 4-5 දෙනෙක් වගේ ඇවිල්ලා කිව්වා අපේ ආව ඩෙලිවරි එකට ගන්න යන්න කියලා. ඇත්තටම මම ගොඩක් බය වෙලා හිටියේ. මොකද මට ලංකාවේ ඉඳපු අය කිව්වා මේ විදියට තමයි වෙන්නේ, කෑ ගහනවා බනිනෝ එහෙම කියලා. එපාර මාව එතන තියෙන ඇඳක් වගේ ඇඳකුත් නෙවෙයි පුටුවකුත් නෙවෙයි වගේ එකකින් හාන්සි කරලා මට කිව්වා හාන්සි වෙන්න කියලා. මම හාන්සි වුණා. ඊට පස්සේ මගේ බටන් බෙල්ට් එකක් දාලා එයාලා බල හිටියා. ටිකකින් එයාලා මගේ කකුල් දෙකේ පුටුව දෙපැත්තේ තිබුණු සුදු පාට යකඩ වගේ කෑලි දෙකකින් තිබ්බා. ඊට පස්සේ එයාලා ග්ලව්ස් දාලා එහෙම ලේස්ති වුණා. එයාලා ගොඩක් හොඳට උපදෙස් දෙනවා අපිට තියෙන්නේ වැඩි දඟලන්නේ කරන්නේ නැතුව ඒ දේවල් කරන්න. මම නම් ඇත්තටම ලොකු කමකට කියනවා නෙමෙයි, පරිස්සමට බුදුසරණි හැමදේම හොඳින් කරගත්ත. මට ගොඩක් අමාරුන්නේ 4-5 පාරෙන් මම පුෂ් කරේ. බබා කිසිම ප්‍රශ්නයක් නැතුව ලැබුණා. හොඳට හුස්ම ගන්න කියනවා. එහෙම කියනවා යාලා ඒ වෙලාවට. හොඳට හුස්ම අරගෙන හයියෙන් පුෂ් කරාම ටිකක් පුෂ් කරද්දී කොහොම හරි ඒ හිටපු ડોක්ටර් කෙනෙක් හරි නර්ස් කෙනෙක් හරි මගේ බඩටයි පපුවටයි අතර මැදට අතේ වැලමිටට යනකම් තියලා තද කරලා පුෂ් කරන්න කිව්වා. කියද්දිම මම හොඳට හුස්ම අරගෙන හයියෙන් පුෂ් කරා. ඒ වෙලෙම එයා ඒ අත පහළට තල්ලු කරා. ඒ වෙලේ බබාගේ ඔළුව එළියට ආවා. ඒ වෙලාවට නම් ඇත්තටම මාර සතුටක් දැනෙනවා. අර ටිකක් හරි අනීප වුණා වගේ. පුෂ් කරාම ආයෙත් පුෂ් කරාම කොහොම හරි බබා සම්පූර්ණයෙන්ම එළියට ආවා. ඊට පස්සේ බබා වතට ගත්ත ડોක්ටර් කිව්වා ඔයාට ලස්සන පුතෙක් ලැබෙන ඉන්නවා කළු කොණ්ඩයකුත් එක්ක කියලා. අර කොච්චර අමාරු තිබුණත් ඒ වෙලාවට ඒ දේවල් මතක තියෙන්නේ මාරම සතුටක් තමයි දැනෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් අම්මයි තාත්තමයි තමයි මට නම් මතක් වුනේ. ඒ දෙන්න ගොඩක් මතක් වුනේ අම්මව. තාත්තමවත් මතක් වුණා.
ඊට පස්සේ කොහොම හරි බබාව ටිකක් යන්තම් පිහදලා වගේ කරලා මගේ ළඟට දුන්නා. මං ඉඹල කරලා ඊට පස්සේ මගේ අතට දුන්නේ නැහැ, මගේ ළඟට කරා. පස්සේ නර්ස් කෙනෙක් මං ඇහුවා බබාට අඳින ඇඳුම. මම එතකොට කිව්වා සෙට් 1 කියලා තියෙන ඇඳුම් සෙට් එක තමයි අඳින්න ඕනේ කියලා. ඒ නර්ස් එහෙම බබාව අරගෙන ගියා. බබා ලැබෙන වෙලාවට දැන් නම් මාරුකම් මුකුත්ම බබාව දැක්කලා පොඩ්ඩක් ඉම්බට පස්සේ නම් දැනෙන්නේ නැහැ. ආයෙම ડોක්ටර් කෙනෙක් මට මැහුම් දැම්මා. ඒ වෙලේ ඒ ડોක්ටර්ත් ගොඩක් මේ දේවල් කියනවා. තුවාලේ පරිස්සම් කරගන්න, එක පැත්තකට විතරක් වාඩි වෙන්න, මාස 2කින් වගේ මට හරියටම කියපුම කාලේ නම් මතක නැහැ. ජිනකොලොජි ડોක්ටර්ව හම්බෙන්න යන්න. ඒ වගේ දේවල්. බර්ත් කන්ට්‍රෝල් මෙතඩ් එකක් කරගන්න වගේ දේවල් කියනවා. මම හොන්දාලි ඉවර වෙලා ආයම්මාව අර මං කලින් ඉඳපු ඒ කියන්නේ එතනම ඒ රූම් එකේම තියෙන ඇඳෙන් හාන්සි කරවලා මට අර පාන් ගෙඩියකුයි තක්කාලි වගේක් දීලා කිව්ව කන්න කියලා. ඇත්තටම මන්න කිසිම කැමැත්තක් තිබුණ නැහැ ඒක කන්න. මම වතුර ටිකක් ඉල්ලන් බිව්වා විතරයි. ඊට පස්සේ බබාට අර ඇඳුම අන්දලා මට ගෙනාලා දුන්නා කිරි දෙන්න. එයා ටික වෙලාවක් යනකම් මාත් එක්ක හිටියා. කිරි බිව්වා. මං ඉතින් ෆොටෝ එහෙම අරගෙන හස්බන්ඩ්ට කෝල් අරන් පෙන්නලා ඒ විස්තර ටික කරගත්තා. ආයේ නර්ස් කෙනෙක් ඇවිත් බබාව අරන් ගියා. මට ඉතින් අර මහන්සියට බඩගින්න ඒ වෙලාවට දැනෙන බඩගින්න නම් කියලා වැඩක් නැහැ. ඕ දින දෙකක් කන්න පුළුවන්. ඒ වුණාට මට අර පාන් ගෙඩියයි තක්කාලි නම් කන්නම හිතුන්නේ නැහැ. මට මහන්සියටම නිින්ද ගියා. පැය 3කින් විතර හැරුණා. ඒ වෙලේ නර්ස් කෙනෙක් ආයෙත් ඇවිල්ලා මාව වීල් චෙයාර් එකක හින්දවලා එක්ක ගියා. මට කලින් කියන්න බැරි වුණා බබාගේ නම ගැන. මම දාන වෙලාවෙම තමයි මේ බබාගේ නම ගැන කතා කරේ. ලංකාවේ වගේ බබා ඉපදිලා මාස 3ක් යනකම් කල් දෙන්නේ නැහැ. මෙහි නම දාන්න. බබා ඉපදිලා කොහොම හරි අර ડોක්ටර් මහුන් දාන අතරේ තව නර්ස් කෙනෙක් ෆයිල් එකක් අරගෙන ඇවිල්ලා ඒ විස්තර ටික ගන්නවා. මගේ බබාගේ උපත් බර තිබුණා කිලෝ 3 ග්‍රෑම් 150ක් වගේ. ඒ වෙලේ කොහොම හරි නර්ස් විස්තර අහලා විස්තර ෆිල් කරද්දී කොහොම හරි සර්නේම් එක ලියා ගන්න බැරුව මම තමයි කොලේ සෙට් එකේ ඊට පස්සේ බබාගේ නම ලියුවේ. මගේ බබාගේ නම අකේන් යුවිනාෂ් සුමනසේකර. ඊට පස්සේ කොහොම හරි ඒ විස්තර ටිකත් කරගෙන ඒ නර්ස් ගියා. ආයෙම මාව එක්ක ගියා. අර පැය 3 මම නිදිගෙන හැරුණාට පස්සේ තව රූම් එකකට ඒකෙත් අනන් 3ක් තිබුණා. තව අනිත් අනන් දෙකේ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම නම් සීස කරලා හිටියේ. මම ඊතුරු ඇඳේ හාන්සි කෙරෙව්වා. පේන් කිලර්ස් කියලා බෙහෙත් එකක් බොන්න දුන්නා. මම ආයෙම නිදිය ගත්තා. එතකොටත් බබා ගෙනත් දීලා තිබුණේ නැහැ අපි කාටවත්. අර දෙන්නම නම් සැරින් සැරේ එක්ක ගියා ඇවිදින්න. ආයෙ පැය ගාණකින් වෙන රූම් එකකට එක්ක ගියාම ආව. ඒකේ අනන් දෙකක් එක්ක බේබි කොට් දෙකක් වොෂ්රූම් එකක් ඒ විදිහට තිබ්බා. මාරම පිරිසිදුවට තිබුණා. ටිකකින් හස්බන්ඩ් කතා කරලා මං ඒ ඉන්න රූම් එකේ අංකය අහගත්තා. එතකොට එයා හොස්පිටල් එක ළඟට ඇවිත් හිටියේ. මෙහි දැන් නම් කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දවස්වල නම් කාටවත් බලන්න එන්න දෙන්නේ නැහැ. සිකියුරිටි එකේ කෙනෙක්ට බෑග් එක ගෙනත් දුන්නම එයා ඒ අහන්න ඕන විස්තර ටික අහගෙන අපිට බෑග් එක ගෙනල් දෙනවා. ඊට පස්සේ කොහොම හරි ආයෙත් ටිකකින් නර්ස් කෙනෙක් බබාව මට ගෙනල්ලා දුන්නා. ඩයපර් චේන්ජ් කරන විදිය, ගුඩුස් යවන්න කිරි දෙන විදිය හැමදේම ළඟට ඇවිල්ලා කියලා දෙනවා. කිසිම දෙයකට කෑ ගහන්නේ බනින්නේ නැහැ. හරිම හොඳට කියලා දෙනවා හැමදේම.
පැය 3කට සැරයක් වගේ නර්ස් කෙනෙක් ඇවිල්ලා අහනවා බබාට ෆෝමියුලා දෙන්නද කියලා සිරින්ජර් එකකින් වගේ මොකක් හරි එකකින් තමයි පොවන්නේ. හරියට අපිට පේන්න පෙව්වේ නෑ. මම දවස් 3යි හොස්පිටල් හිටියේ. අගෝස්තු 1 වෙනිදා බබා ලැබුණේ. 3 වෙනිදා මම ගෙදර ආවේ. 1 වෙනිදා උදේ 9ට තමයි බබා ලැබිලා තිබුණේ. 1 වෙනිදා සහ 2 වෙනිදා විතරයි මම ෆෝමියුලා දෙන්න කිව්වේ. 2 වෙනිදා මාව බලන්න ડોක්ටර් ආවට පස්සේ කිව්වම 3 වෙනිදා මාව ගෙදර යනවා කියලා මම කිව්වා ආයෙත් ෆෝමියුලා දෙන්න එපා කියලා. ෆෝමියුලා දෙන එක නැති එක අපේ කැමැත්ත. එහෙම කැමති නෑ කිව්වහම එයාලා දෙන්නේ නෑ. හොස්පිටල් එකේදී මට කෑමට ලැබුණු දේවල් කීපයකුත් මම මේ වීඩියෝ වලට එකට දාලා තියෙනවා. 3 වේලම කෑම දෙනවා, තේ වර්ගයක් දෙනවා. මට නම් හස්බන්ඩ් කෑම ගෙනල්ලා දුන්නා. ඒත් මේ කෑමත් ටික ටික හරි මම කෑවා. තේක නම් දීපු හැම වෙලාවකම වගේ බිව්වා. ඒ තේක බිව්වහම මාරම සනීපයි. ඇඟට නිකන් මාරම ෆිට් එකක් එනවා. ඒ රූම් එකේ හිටපු දවස් දෙකේම උදේම රූම් ක්ලීන් කරන්න, කෑම දෙන්න, ඒ වගේම මාවයි බබාවයි චෙක් කරන්න, ඒ වගේ පිළිවෙලට හැම දෙයකටම කට්ටිය සැරෙන් සැරේට එනවා. 2023 අගෝස්තු 3 වෙනිදා තමයි මටයි බබාටයි ගෙදර යන්න ලැබුණේ. බබා ලැබුණේ අගෝස්තු 1 වෙනිදා. එදා ලංකාවේ විදියට නම් පෝය දවසක්. අපි බබාව එක්කගෙන ගෙදර එක්කන් එද්දි ගත්ත ෆොටෝ එකකුත් මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. කාර් සීට් එක අරන් ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ බබා ඒක අරන් හස්බන්ඩ් ඒක අරන් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ඒකේ තියලා තමයි නර්ස් කෙනෙක් තමයි ඉන්න රූම් එකේ ඉඳලා හස්බන්ඩ්ගේ අතට බබාව ගෙනල්ලා දෙන්නේ. ඇත්තට මේ වෙලාව වෙන වීඩියෝ එකක් ගන්න තරම් මේ එකක් තිබ්බේ නෑ. මොකද මම තරප්පි බෙල් ටිකක් බයෙන් බැහැගෙන ඇවිල්ලා මේ වීඩියෝ එකක් ගන්නත් මට අමතක වුණා. ඉතින් මේ තමයි විස්තර ටික. හොස්පිටල් එකෙන් gift box එකකුත් ලැබෙනවා අපිට. මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. දැනගන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. රිප්ලයි කරන්නම්. channel එක subscribe කරන්න, like කරන්න. මේ හැමදේම මට ලැබුණු අත්දැකීම් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. කිසිම දෙයක් මම මෙතන බොරු කියලා නැහැ. බොරු කියලා මට වැඩකුත් නැහැ. කෙනෙක්ගෙන් කෙනෙක්ට ඇත්තටම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්න හැමෝටම බුදු සරණයි.